1991 මැයි මස 3 වන දින ඉංගලන්තයේ ඉතාලි පවුලක ඉපදුණු කාලෝ ඇකියුටිස් අපේ කාලේ ශාන්තුවරයෙකි. ජපමාලයට හා දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් ඔහුට තිබුණා. ක්‍රීඩාවලට පවා ඔහු දැඩි කැමැත්තක් දැක්වුවා. පවුලේ අය සමග විනෝද චාරිකාවකදී පවා ඔහු නිතරම බැලුවේ අපට දේවස්ථානයක් තිබේතැයි කියාය. ඔහුට උවමනාව ඇත්තේ එදිනද දිව්‍ය සප්‍රසාද වහන්සේ හා දිව්‍ය පූජාව ලබා ගැනීමට. සෑම විටම පැවසුවේ ඔහුගේ නිවහන ඇත්තේ ස්වර්ග රාජ්‍යයයි කියාය. ඔහු ඒ සඳහා හීන මැව්වා. දිව්‍ය පූජාව සමග සම්බන්ධ වීමෙන් ජේසුස් වහන්සේ සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකි බවය. ජපමාලය උච්චාරණය කිරීම මගින් ස්වර්ග රාජ්‍යයට යෑමට හැකි කෙටිම මාර්ගය බවද ඔහු පවසා තිබේ. දෙවියන් වහන්සේ හා මරියතුමිය කෙරෙහි දැඩි විශ්වාසයක් ඔහුට තිබුණා. ඔහු ස්වර්ග රාජ්‍යයට යෑම සඳහා තනිවම අන් අය රැගෙන යාමට උත්සාහ කරා. ඒ සඳහා ඔහු විසින් වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. එහි දෙවියන් වහන්සේ ගැන හා මරියතුමිය ගැන කරුණු රාශියක් ඇතුළත් කර තිබෙනවා. පූජකවරුන්ගේ අනුමැතිය ලබාගෙන අවුරුදු 7දී දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නවා. ඔහුට ඇති වූ ලියුකේමියා තත්ත්වයක් හේතුවෙන් 2006 වර්ෂයේදී මිය ගිය අතර ඔහු මිය යන විට අවුරුදු 15ක් විය. අසීසියේ සාන්ත මරියා ප්‍රධාන දේවස්ථානයේ තිබූ ඔහුගේ දේහය නැවත ගොඩ ගනු ලබනවා. ඔහුගේ ශරීරයට කිසිම හානියක් නොතිබුණු අතර ඔහුව ශුද්ධවරය සඳහා 2025 සැප්තැම්බර් 7 වන දින ශුද්ධවරය සඳහා ඔසවා තබනවා.